ජීවිතය කියන්නේ අපි හිතන තරම් ලස්සන කතාවක් නෙවෙයි. සමහර දවස් තියෙනවා කාටවත් නොකියා හිත ඇතුලේම කඳුළු තියාගෙන hina වෙන්න වෙන. තමන් වෙනුවෙන් හිටපු අය එකින් එක ඈත් වෙද්දී තමන් වෙනුවෙන් කරපු කැපකිරීම කාටවත් මතක නැති වෙද්දී මං ඇයි මෙච්චර උත්සාහ කරන්නේ කියලා හිතන වේලාවල් එනවා. සමහර විට අපි වැඩිපුරම ආදරය කරපු අයම අපිව වැඩිපුරම රිද්දනවා. අපි විශ්වාස කරපු අයම අපේ හිත කඩනවා. අපි වෙනුවෙන් ජීවිතේම දුන්නත් අන්තිමට අපට ලැබෙන්නේ නිශ්ශබ්දතාවය විතරයි. ඒ නිශ්ශබ්දතාවය ඇතුලේ හිත කෑ ගහනවා. ඒත් කවුරුත් ඒ හඬ අහන්නේ නැහැ. කොච්චර දුක් විඳලා තිබුණත් ජීවිතය අපට එක දෙයක් උගන්වනවා. ඒ තමයි කිසිම වේදනාවක් සදාකාලික නෑ කියන එක. අද ඔයාගේ හිත බිඳිලා ඇති. අද ඔයා තනි වෙලා ඇති. අද ඔයාගේ කඳුළු කාටවත් නොපෙනෙන්න ඇති. ඒත් මතක තියාගන්න අඳුරුම රැකටත් උදෑසනක් තියෙනවා කියලා. අපි කඩා වැටෙන්නේ දුර්වල නිසා නෙවෙයි. අපි මිනිස්සු නිසා. හැබැයි කඩා වැටුණු තැනම ඉන්න එක තමයි පරාජය. වැටුණත් නැගිටින්න. කඳුළු වැටුණත් ඉදිරියට යන්න. මොකද අද ඔයාව නොතේරෙන ලෝකය දවසක ඔයාගේ ලෝකයේ වටිනාකම පිළිගන්නවා. ජීවිතේ ලොකුම සටන අනිත් අය එක්ක නෙවෙයි, තමන්ගේ හිත එක්ක. දවසින් දවස බිඳෙන හිතක් අරගෙනත් hina වෙලා ඉදිරියට යන එක තමයි සැබෑ ශක්තිය. ඒ නිසා කවුරු ගියත්, කවුරු අත්හැරියත්, කවුරු ඔයාව අවතක්සේරු කරත් තමන්ව අත්හරින්න එපා. මොකද අන්තිමට ඔයාගේ කතාව ලියන්නේ ඔයාමයි. අද දුකෙන් පිරුණු පිටුවක් වුණත් හෙට ඒක ජයග්‍රහණයේ පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. කඳුළු වැටෙන හැම රැකම මතක තියාගන්න. තරු දිලිසෙන්නෙත් අඳුර මැදයි. ඒ වගේම ඔයාගේ හොඳම දවසත් සමහර විට මේ දුෂ්කර කාලයෙන් පස්සේ එන්න පුළුවන්. ඔබට ජය. මොටිවේෂන් ස්පීක් අනුපම චතාරික. අපගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාගෙන තියාගන්න.